අද අපි බලමු ලේසියෙන්ම එයාර් ෆ්‍රයර් එකේ බටර් කේක් එකක් හදන විදිය. මේ කේක් එක සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වලින් ග්‍රෑම් 100 ගානේ තමයි අරගෙන තියෙන්නේ. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 100ට බේකින් පවුඩර් තේ හැඳි 1යි, බේකින් සෝඩා තේ හැඳි 8න් එකක් දාලා මිශ්‍ර කරගෙන හොඳින් හලා ගන්න ඕන. දැන් බටර් ග්‍රෑම් 100 හොඳින් බීට් කරගමු. ඊට පස්සේ සීනි ග්‍රෑම් 100ත් සීනි කැට දිය වෙනකන් හොඳින් බීට් කරගන්න. සීනි ටිකයි බටර් ටිකයි බීට් කරගත්තට පස්සේ මම දාගන්නවා බිත්තර ටික. බිත්තර දෙක දෙපාරකට දාගන්න. ඊට පස්සේ වැනිලා තේ හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ පිටි ටික මේ මිශ්‍රණයට ටික ටික දාගෙන බීට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පැචුලා එකක් මගින් ෆෝල්ඩ් කරගන්න පුළුවන්. අන්තිමට මම ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් දාගෙන මිශ්‍ර කරගත්තා. දැන් මේ කේක් මිශ්‍රණය දාගන්න ට්‍රේ එක සූදානම් කරගමු. මේ කේක් එක බේක් කරගන්න මම මේ වගේ භාජනයක් තමයි අද ගන්නෙ. දැන් කේක් බැටර් එක මේ පෑන් එකට දාගමු. මං අද ගත්ත ප්‍රමාණවල් වලින් කේක් බැටර් එක හදාගත්තාම ග්‍රෑම් 400ක ප්‍රමාණයක් මෙතන තිබුණා. මේ තියෙන්නේ මම පාවිච්චි කරන එයාර් ෆ්‍රයර් එක. මම නම් සාමාන්‍යයෙන් කේක් එක එයාර් ෆ්‍රයර් එකේ හදද්දි ප්‍රී හීට් කරගනවා සෙල්සියස් අංශක 165ට. දැන් අපි ප්‍රී හීට් කරගත්තු එයාර් ෆ්‍රයර් එකට කේක් ට්‍රේ එක දාගමු. මගේ එයාර් ෆ්‍රයර් එකට අනුව නම් කේක් බේක් කරන උෂ්ණත්වය සහ කාලය වෙන්නේ සෙල්සියස් අංශක 130ට විනාඩි 45ක්. මෙම උෂ්ණත්වයන් සහ කාලයන් එයාර් ෆ්‍රයර් එකෙන් එයාර් ෆ්‍රයර් එකට වෙනස් වෙන්න පුළුවන්. විනාඩි 45කට කේක් එක දැම්මට විනාඩි 30කින් මම බලනවා දැන් මේ කේක් එක බේක් වෙලාද කියලා. ඒත් තාම හරියටම බේක් වෙලා නැහැ. මැද අමු ගතියට තමයි තිබුණේ. විනාඩි 30කින් ගත්තට කේක් එක හරියටම බේක් වෙලා නැති නිසා ආයෙත් මම විනාඩි 45ටම බේක් වෙන්න කේක් ට්‍රේ එක එයාර් ෆ්‍රයර් එකට දැම්මා. හරි, දැන් විනාඩි 45 ඉවරයි. අපි බලමු කේක් එක බේක් වෙලාද කොහොමද කියලා. මේ තමයි ඉතින් එයාර් ෆ්‍රයර් එකේ මං හදපු බටර් කේක් එක. අවන් එකේ වගේම හොඳට තියෙනවා රසට. හැබැයි එකම ප්‍රශ්නයකට තියෙන්නේ උඩින් ටිකක් පැලිලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න. සාමාන්‍ය අවන් එකක හැදුවා වගේම තමයි සොෆ්ට් එකට තියෙනවා. ඒ වෙලාවට මේ වගේ රසම රස කේක් එකක් එයාර් ෆ්‍රයර් එකෙන් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න.